හොඳ සෞඛ්‍යයක්. එහෙම නැත්නම් හොඳ හෙල්ත් එකක් තියාගන්න ඔයගේ කාලය මුදල් වැය කරාට ඒ ගැන දෙපාරක් හිතන්න එපා. මොකද ඉදිරි කාලයේදී ඔයාට ඔයගේ කාලය මුදල් ධනය එකකින් ඉතුරු කරගන්න පුළුවන්. දැන් ඔයා ඒ වෙනුවෙන් වැය කරන කාලය සහ මුදල් ඉදිරියට කරන ආයෝජනයක් විදියට තමයි මම දකින්නේ. එහෙනම් අපි අද ඊළඟ වීඩියෝ එක පටන් ගමු. ඒක තමයි අධිරුධිර පීඩනය හෙවත් high blood pressure කියන්නේ මොකක්ද කියන එක ගැන. මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක වැදගත් කියලා මම හිතනවා ඕනෑම කෙනෙක්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අපි අද කතා කරන්නේ අධිරුධිර පීඩනය ගැන. අපගේ හෘදය රුධිරය ශරීරයේ පුරා පොම්ප කරන විට රුධිර නාලවල බිත්ති වල පීඩනයක් ඇති වෙනවා. අන්න ඒ පීඩනය දිගු කාලයක් තිස්සේ සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ පවතින විට එය අධිරුධිර පීඩනය කියලා හඳුන්වනවා. බොහෝ දෙනෙකුට කිසිම රෝග ලක්ෂණයක් නොමැති නිසා ඒ නිහඬ ඝාතකයා ලෙසත් හැඳින්වෙනවා. ඒ නිසා නිසි ලෙස රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීමෙන් මෙම රෝගය ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර කළ හැකියි. සාමාන්‍ය රුධිර පීඩනය 180 120 බෙදීම 80 විදියට ගන්නවා. අපි අධිරුධිර පීඩනය විදියට ගන්නේ ප්‍රෙෂර් එක 140 සහ 90ට වැඩි අගයක් දැරීම. ඒ නිසා අවුරුදු 18ට වැඩි හැමෝම નિયમિત කාලවලදී රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. අධිරුධිර පීඩනය ඇතිවීමට බොහෝ හේතු එකට බලපානවා. හොඳම පුවත වන්නේ ඒවයින් බොහෝ දේ අපිට වෙනස් කිරීමට හැකිවීම. අධික ලුණු භාවිතය රුධිර පීඩනය ඉහළ යෑමට ප්‍රධාන හේතුවක්. දිනකට ග්‍රෑම් 5ට අඩු ලුණු ප්‍රමාණයක් භාවිතා කිරීම නිර්දේශ කරනවා. තරබාරුකම බඩේ විදරයේ මේද මට්ටම වැඩිවීම, ව්‍යායාම නොකිරීම, දුම්පානය, අධික මත්පැන් පානය, සෞඛ්‍යයට අහිතකර ආහාර රටාව අවදානම වැඩි කරනවා. එතකොට ඔය අසන්තෘප්ත මේදය, ට්‍රාන්ස් ෆැට් කියන්නේ ට්‍රාන්ස් මේදය සහ සීනි වැඩි ආහාර පරිභෝජනයට අවදානම වැඩි කරනවා. පරිභෝජනයේ අවදානම වැඩි කරනවා. එළවලු පළතුරු ධාන්‍ය වැඩිපුර ආහාරයට ගැනීම තමයි නිර්දේශ කරන්නේ. එතකොට දිගු කාලීන මානසික ආතතියක් පැවතීමත් රුධිර පීඩනයේ ඉහළ යෑමට හේතුවක්. ඒ වගේම අපිට වෙනස් කරන්න බැරි හේතුත් තියෙනවා. ඒවා විදිහට පවුලේ අයට අධික රුධිර පීඩනයක් තිබීම, වයස වැඩිවීම, වයසත් එක්ක අපේ රුධිර නාළවල නම්‍යශීලී බව අඩු වෙන නිසා ප්‍රෙෂර් එක වැඩි වෙන්න හේතුවක් වෙනවා. එතකොට දියවැඩියාව, වකුගඩු රෝග තිබීම නිසාද අවදානම වැඩි වෙනවා. ඔබට මෙම අවදානම් සාධක කීපයක් තිබේ නම් රුධිර පීඩනය නියමිත කාලවලදී පරීක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. අධිරුධිර පීඩනය ඉතා භයානක වන්නේ බොහෝ පුද්ගලයන්ට වසර ගණනාවක් තිස්සේ කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව පැවතිය හැකි නිසා. ඒ නිසාම මේ නිහඬ ඝාතකයා ලෙස හඳුන්වනවා. සමහර පුද්ගලයන්ට හිස රදය, කැරකීම, පෙනීම බොඳවීම, පපුවේ වේදනාව, හෘද ස්පන්දනය වේගවත් වීම වැනි ලක්ෂණ ඇතිවිය හැකියි. නමුත් වැදගත්ම කරුණ වන්නේ මෙම ලක්ෂණ නොතිබුණත් අධිරුධිර පීඩනය තිබිය හැකි බව. හැකිවීම. එබැවින් රෝග ලක්ෂණ තිබෙන විට පමණක් නොව මාස 6න් 6ට හෝ එහෙම රුටීන් එකකට රුධිර පීඩනය පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඔබට හදිසි පපුවේ වේදනාවක්, කතා කිරීමේ අපහසුතාවක්, අතක් පාදයක් අප්‍රාණික වීමක්, හදිසි පෙනීමේ අඩුවීමක් හෝ දැඩි හිස රදයක් ඇති වුවොත් වහාම රෝහලකට යා යුතුයි. මේවා ආඝාත තත්වයක, හෘදයාබාධ වැනි හදිසි තත්වයක ලක්ෂණ විය හැකියි. ඒ වගේම අධිරුධිර පීඩනය නිසා කාලයක් තිස්සේ අධිරුධිර පීඩනය තිබුණොත් ඒන් බලපෑම් ඇතිවිය හැකි අවයව තමයි හෘදය, මොළය, ඇස්, වකුගඩු සහ රුධිර නාල. ඒවයින් බලපෑම් නිසා තමයි මම මේ ඉහත කිව්ව ලක්ෂණ ඕ කට්ටියට මතුවෙන්නේ. රුධිර පීඩනය නිවැරදිව හඳුනා ගැනීමට නම් රුධිර පීඩනය නිවැරදි ලෙස මැනීම ඉතාම වැදගත්. ඉතින් රුධිර පීඩනය මැනීමට පෙර මිනිත්තු කිහිපයක් ඇතුළත කෝපි, තේ, කැෆීන් අඩංගු බීම පානය කරන්න නැතුව ඉන්න ඕනේ. දුම්පානය, ව්‍යායාමද නොකර ඉන්න ඕනේ. මැනීමට විනාඩි
විනාඩි 5කට පෙර නිස්කලංකව වාඩි වෙලා ඉඳලා විවේක ගැනීම වැදගත්. ඊපස්සේ හොඳට පුටුවේ වාඩි වෙලා පාද දෙක බිම තබලා පාද හරස් නොකර සිටිය යුතුය. අතක් මේසේ මත තබා හෘදය මට්ටමට සමානව සින් තියන්න ඕනේ. ඊට පස්සේ අත්පටියේ එහෙම නැත්නම් අර කෆ් එක අතේ ප්‍රමාණයට ගැලපෙන එකක් වෙන්න ඕනේ. වැලිමිටේ වංගුවට ඉහළින් සෙන්ටිමීටර් 2ක් 3ක් අතර දුරකින් පැලඳිය යුතුය. පළමු වරට රුධිර පීඩනය මනින විට අත් දෙකේම මැනීම වැදගත්. ඉන්පසු වැඩි අගයක් පෙන්වන අතින් පසුව මැනීම සිදු කළ හැකියි. එක් මිනුම් කින් පමණක් තීරණය නොගෙන මිනිත්තු 1ක් හෝ 2ක් අතර පරතරයක් තබා නැවත මැනීම නිර්දේශ කරනවා. දැන් අපි බලමු රුධිර පීඩනය අගයන් නිවැරදිව කියවන්නේ කොහොමද කියලා. රුධිර පීඩනය මැන්න විට අපිට අගයන් දෙකක් ලැබෙනවා. උඩින් තියෙන සිස්ටොලික් කියලා කියනවා. හෘදය හැකිලි රුධිරයේ ශරීරයට පොම්ප කරන විට ඇතිවන පීඩනය තමයි ඒකෙන් කියන්නේ. පහළ අගය ඩයස්ටොලික් ලෙස හඳුන්වනවා. හෘදය ලිහිල් වී ඊළඟ ස්පන්දනයට සූදානම් වන විට ඇතිවන පීඩනය තමයි ඒකෙන් කියන්නේ. උදාහරණයක් ලෙස 120 බෙදීම 80 කියලා අගය ගත්තොත් 120 කියන්නේ සිස්ටොලික් 80 කියන්නේ ඩයස්ටොලික්. ශ්‍රී ලංකා ජාතික මාර්ගෝද්දේශයට අනුව සාමාන්‍ය රුධිර පීඩනය වන්නේ සිස්ටොලික් 180ට අඩු ඩයස්ටොලික් 80ට අඩුවීම. 120 ඉඳන් 139 දක්වා හෝ ඩයස්ටොලික් අගය 80 ඉඳන් 89 දක්වා තිබේ නම් ඒ සාමාන්‍ය මට්ටම ඉක්මවා ඇති බවක් පෙන්눔 කරනවා. එතකොට ඒ වෙලාවට ජීවන රටාවේ වෙනස්කම් ආරම්භ කිරීම වැදගත්. මම ඉස්සරහදී කියලා දෙනවා ඒව ගැන. ඊට පස්සේ රුධිර පීඩනය අපි හිතමු 140 90ට වැඩි නම් එතකොට ඒ අධිරුධිර පීඩනය කියලා හඳුන්වන්නේ ඒ අවස්ථාවේ. අන්න එතකොට වෛද්‍යවරයෙකුගේ ඇගීම හා ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනවා. අපි හිතමු රුධිර පීඩනය 180 120 හරි ඊට වැඩි ප්‍රමාණයක් පෙන්නනවා කියලා. අන්න ඒ වෙලාවට ඔයාට පපුවේ වේදනාවක්, දැඩි හිස රදය, පෙනීම බොඳ වීම, කතා කිරීමේ අපහසුතාවයක්, හුස්ම ගැනීම අපහසුතාවයක් වගේ ලක්ෂණ තියෙන්න පුළුවන්. එතකොට එය හදිසි වෛද්‍ය තත්ත්වයක් ලෙස සලකා වහාම රෝහලකට යා යුතුයි. හොඳට මතක තබා ගන්න එක්වරක් පමණක් රුධිර පීඩනය මැන්න කියලා යාගේ මත රුධිර පීඩනය තහවුරු කරන්නේ නැහැ. කීප නිවැරදි ලෙස මැනීම නම් නැවත නැවත මැනීම සහ වෛද්‍යවරයෙකුගේ ඇගීම අවශ්‍ය වෙනවා. අධිරුධිර පීඩන තත්ත්වය හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ මොනවද කියලා බලමු. මේක හඳුනා ගැනීමට පමණක් නෙවෙයි හෘදය, වකුගඩු ආදී අනිකුත් අවයවවලට හානි වී තිබේදයි බැලීමටත් මේ පරීක්ෂණ වැදගත් වෙනවා. එතකොට රුධිරයේ සීනි ප්‍රමාණය, එතකොට සේරම් ක්‍රියැටිනින් ලෙවල් එක, ඒ කියන්නේ මේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට EGFR එකක්, සෝඩියම් පොටෑසියම් ලෙවල් එක, එතකොට ලිපිඩ් ප්‍රොෆයිල් එකක්, කොලෙස්ටරෝල් සහ හෘද රෝග අවදානම තක්සේරු කිරීමට ලිපිඩ් ප්‍රොෆයිල් එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ මූත්‍රා පරීක්ෂාවක්, යූරින් ෆුල් රිපෝට් එකක්, ඇල්බියුමින් ලෙවල් එකක් ඒව බලනවා. ඊට පස්සේ හෘදයේ වෙනස්කම් හා හෘද හානි හඳුනා ගැනීමට ECG එකක්. ඊට පස්සේ ඇස් පරීක්ෂාව කරගන්න ඕනේ. අධික රුධිර පීඩනය නිසා ඇස්වල රුධිර නාලවල වෙනස්කම් පරීක්ෂා කරන්න. ඊට පස්සේ BMI එක සහ ඔයාගේ බර උස බැනලා ගන්න BMI එක සහ ඉනේ වට ප්‍රමාණය, තර බාරු ක්‍රම ඒ වගේ දේවල් බලන්න. ඒතර හෘද වාහිනී අවදානම තක්සේරු කරන්න පුළුවන් BMI එක වැඩි කට්ටියට. අධිරුධිර පීඩනයේ පාලනය කිරීමේදී ඖෂධ පමණක් නෙවෙයි ප්‍රමාණවත් වන්නේ නැහැ. සෑම රෝගියෙක්ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කරන්න ඕනේ. රෝගී නොවුනත්, ප්‍රෙෂර් එක නැති වුණත්, හොඳ ප්‍රෙෂර් එකක් තියෙන අවස්ථාවකදී වුණත් මේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම අපිට වැදගත් වෙනවා. මම මුලින්ම කිව්වනේ ඒක ආයෝජනයක් කියලා. ඔයාගේ මුදල් කාලය ඉතුරු වෙන්නේ නේ. ඒතර අපි බලමු පළමුවෙන්ම ලුණු භාවිතය අඩු කරන්න. දිනකට ලුණු ග්‍රෑම් 5කට අඩුවෙන් භාවිතා කිරීම රුධිර පීඩනය පාලනය කිරීමට උපකාර වෙනවා. ඒතර පපඩම්, අච්චාරු, සෝස් වර්ග සැකසූ ආහාරවල ලුණු වැඩියෙන් අඩංගු වන බව මතක තබා ගන්න. ආහාර වලට වැඩිපුර එළවලු, පළතුරු, සම්පූර්ණ ධාන්‍ය, මාළු එක් කරන්න. තෙල් සහිත සීනි වැඩි සැකසූ ආහාර සීමා කරන්න. සතියකට ආම වශයෙන් මිනිත්තු 150ක්. සතියට මිනිත්තු 150ක්. ඒතර දවසට විනාඩි 20ක් විතර, 30ක් විතර. සතියේ දින 5ක් වේගයෙන් නැවදීම වැනි සරල ව්‍යායාමකින් පටන් ගන්න පුළුවන්.
ශරීර බඩ අඩු කර ගැනීම ඉතා වැදගත්. බරෙන් 5%ත් 10ත් අතර ප්‍රමාණයක් අඩු කළත් රුධිර පීඩනය සැලකිය යුතු ලෙස පහළ යා හැකියි. මම ඒ ගැන වෙනම වීඩියෝ එකකින් කියලා තියෙනවා BMI එක කොහොමද මේන්ටේන් කරන්න කියලා. ඔයාලට ඒක බලන්න පුළුවන්. දුම්පානය සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕනේ. අධික මත්පැන් භාවනයෙන්ද වැළකීම වඩාත් සුදුසුයි. මානසික ආතතිය පාලනය කිරීම සඳහා භාවනාව, යෝග, ගැඹුරු හුස්ම ගැනීම සහ ප්‍රමාණවත් නිින්ද ලබා ගැනීම උපකාරයි වෙනවා. අවසාන වශයෙන් වෛද්‍යවරයා විසින් ලබා දී ඇති ඖෂධ නිසි පරිදි ලබා ගැනීම ඉතා වැදගත්. රුධිර පීඩනයේ සාමාන්‍ය මට්ටමට පැමිණියත් වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ නතර නොකළ යුතුයි. අධිරුධිර පීඩනය ඇති සෑම පුද්ගලයෙක්ම එකම ඖෂධය ලබා දෙන්නේ නැහැ. වෛද්‍යවරයෙක් රුධිර පීඩන මට්ටම, වයස, හෘද රෝග අවදානම, දියවැඩියාව, වකුගඩු වැනි රෝග සලකා බලලා තමයි සුදුසු ප්‍රතිකාරය තෝරා ගන්නේ. ඒතර බහුලම භාවිතා වන ඖෂධ කාණ්ඩ කිහිපයක් තියෙනවා. ඒතර ACE inhibitors, ARBs විශේෂයෙන් දියවැඩියාව හෝ වකුගඩු ඇති රෝගීන්ට ප්‍රයෝජනවත් වෙනවා. වකුගඩු රෝග ඇති අයට. කැල්සියම් channel blockers කියන්නේ ඇම්ලොඩිපීන් බොහෝ රෝගීන්ට භාවිතා කරන ඖෂධයක්. ඒතර තයිසයිඩ් ඩයුරිටික්ස් ශරීරයේ අතිරික්ත ලුණු ජලය ඉවත් කරන්න උපකාරී වෙනවා. ඒතර ඖෂධ සෑම දිනකම එකම වේලාවට ලබා ගැනීම වැදගත්. රුධිර පීඩනය සාමාන්‍ය වුණා කියලා බෙහෙත් නතර කරන්න එක අනතුරුදායක විය හැකියි. එහෙම කරන්න යන්න එපා. සමහර අයට කැස්ස, පාදයේ දිමීම වෙනත් අතුරු බාධා මේ ඖෂධ නිසා ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල ඖෂධ නතර කරන්න නැතුව වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කරලා වෙනත් ඖෂධයකට මාරු වෙන්න පුළුවන්. මතක තබා ගන්න ඕනේ ඖෂධ පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. සෞඛ්‍ය සම්පන්න ආහාර, ව්‍යායාම, බර පාලනය, ධූම්පානයෙන් වැළකීමත් ප්‍රතිකාරයේ අත්‍යවශ්‍ය කොටසක් වෙනවා. අධිරුධිර පීඩනයේ ප්‍රතිකාරය අරමුණ වෙන්නේ රුධිර පීඩනය අඩු කිරීම පමණක් නෙවෙයි, හෘදයාබාධ, ආඝාත තත්ත්ව, වකුගඩු රෝග වැනි සංකූලතා වළක්වා ගැනීම. ඉතින් බොහෝ රෝගීන් සඳහා ඉලක්ක වෙන්නේ රුධිර පීඩනය 140/90ට වඩා අඩුව තබා ගැනීම. නමුත් දියවැඩියාව, වකුගඩු රෝග ඇති අයට මේ පුද්ගලයා අනුව මේ රේන්ජ් එක වෙනස් වෙනවා. ඒක වෛද්‍යවරයා තීරණය කරනවා. ප්‍රතිකාර ආරම්භ කරලා මුල් කාලයේදී නියමිත දිනට වෛද්‍ය පරීක්ෂණයට යාම ඉතා වැදගත්. ඒතර පාලනය වූ පසුවද ඒ අවශ්‍ය කාලෙදී පරීක්ෂාව නතර කරන්න නැතුව කරගන්න ඕනේ. ඒතර සෑම ෆලෝ අප් එකකදීම රුධිර පීඩනය, ශරීර බර, ඖෂධ නිරවදිව ලබා ගැනීම සහ ජීවන රටාව පිළිබඳ නැවත ඇගීම සිදු කරන්න ඕනේ. අධිරුධිර පීඩනය පාලනය නොකළහොත් ඒ ශරීරයේ බොහෝ අවයවවලට බලපානවා කිව්වනේ. හෘදයට බලපෑමෙන් හෘදයාබාධ, හෘද අකර්මණ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒතර මොළයට බලපෑමෙන් ස්ට්‍රෝක් එකක් කියන්නේ ආඝාත තත්වයක් ඇති වෙන්න පුළුවන්. මතක ශක්තිය අඩු වෙන්න පුළුවන්. ඇස් වලට බලපානදී ඇස් බොඳ වෙනවා. පෙනීම අහිමි වෙන්න පවා ඉඩ තියෙනවා. වකුගඩු වලට දිගු කාලයක් බලපෑමෙන් නිදාංගත වකුගඩු රෝග ඇති වෙන්න පුළුවන්. නමුත් සතුටුදායක කරුණු කියන්නේ රුධිර පීඩනය නිසි ලෙස පාලනය කරොත් මේ සංකූලතා බොහෝ දුරට අපිට වළක්වා ගැනීමට පුළුවන් වෙනවා. ඉතින් මේ වීඩියෝෙන් අපි අද රුධිර පීඩනය පිළිබඳ මූලික කරුණු, අවදානම් සාධක, රෝග ලක්ෂණ, රුධිර පීඩනය මැනීම, ප්‍රතිකාර හා සංකූලතා පිළිබඳ සාකච්ඡා කරා. ඉතින් ඉදිරිපතා රුධිර පීඩනය බලා ගැනීම තමයි මෙතන වැදගත් වෙන්නේ. කිසිදු රෝග ලක්ෂණයක් නැති වුණත්. එතකොට සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක්, දියමනපතා ව්‍යායාම කිරීම, ලුණු අඩු කිරීම, ඖෂධ නිවැරදිව ලබා ගැනීමෙන් රුධිර පීඩනය සාර්ථකව පාලනය කරන්න පුළුවන්. ඉතින් අද ගන්නා කුඩා තීරණ හිත ඔබගේ ජීවිතය ආරක්ෂා කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් කරුණාකරලා ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම තවත් සෞඛ්‍ය දැනුවත් කිරීමේ වීඩියෝ සඳහා මගේ YouTube ජාලිකාව subscribe කරන්න කියලාත් ඉල්ලනවා. එහෙනම් ස්තුතියි.